තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ හැම දේ ගැනම ඕනාට වඩා හිතන එක ගැන. ඒකටම සම්බන්ධ දෙයක් ගැන තවත් කතා කරනවා. ඒ තමයි ඔයාලට ෆෝකස් එක තියාගෙන මොකක් හරි ෆෝකස් එක ඔයාලට යොදවන්න බැරි නම් කොහොමද අපි ෆෝකස් එක යොදාගන්නේ? ෆෝකස් එක මොකක් හරි වැඩට අපි හරි විදිහට අවධානය දෙන්නේ කියලාත් අපි සාකච්ඡා කරනවා. හරි ඉස්සෙල්ලම කතා කරමු මේ හැමදේ ගැනම අපි ඕනාට වඩා හිතන එක ගැන. මේ හැමදේ ගැනම අපි ඕනාට වඩා හිතන එකත් එක්ක තමයි අපිට මොකක් හරි වැඩකට අවධානය තියාගන්න බැරි එකත් රඳා පවතින්නේ. හිතන්න ඔයා මොකක් හරි වැඩක් කර ඉද්දී ඔයාට අතීතයේ වෙච්ච දෙයක් මතක් වෙනවා. එහෙම නැත්නම් ඔයා මොකක් හරි වැඩක් කර ඉද්දී ඔයාට අනාගතේ වෙන්න තියෙන දෙයක් මතක් වෙනවා. මේක මෙහෙම වුණොත් මොකක් වෙයිද? මේක අරෙම වුණොත් මොකක් වෙයිද? දෙයනේ මේක මෙහෙම වුණොත් එහෙම මට මෙහෙම වෙයිද? මෙන්න මේ වගේ ඔයාලට අනාගතේ වෙන්න තියෙන දෙයක් මතක් වෙන්න පුළුවන් මොකක් හරි වැඩක් කර ඉද්දී. ඔන්න ඔයා දැන් පාඩම් කර ඉන්නවා කියලා හිතන්න. එහෙම ඉද්දී ඔයාට අතීතයේ වෙච්ච දෙයක් මතක් වෙනවා. අනේ අතීතේ මම මෙහෙම මෝඩ වැඩක් කරා නේද? මෙහෙම වුණා නේද? මම අර කර්ම කරා නම් මට ඒක දින්නන්න තිබ්බ නේද? මොකක් හරි ඔයාට අතීතයේ වෙච්ච දෙයක් මතක් වෙනවා. ඊට පස්සේ ඔයා අතීතයට ගිහින් අන්තිමේදී විනාඩි 10කට විතර පස්සේ මොකක්ද වෙන්නේ? ඔන්න කවුරු හරි කතා කරලා හරි මොකක් හරි වෙලා PVCයට වෙලා දෙයනේ මේ වැඩේ මට කරන්න බැරි වුණා නේද කියලා මතක් වෙනවා. ඉතින් මෙන්න මේක ගොඩාක් එන්නේ අපිට ෆෝකස් එක තියාගන්න බැරි එකත් එක්ක. අපිට මොකක් හරි වැඩකට අවධානය තියාගන්න බැරි වීම නිසා තමයි අපි අතීතයටයි අනාගතයටයි ගමන් කර ඉන්නේ මොකක් හරි වැඩක් අපි කරනකොට. ඉතින් මෙන්න මේ අපි මොන හරි වැඩක් කර ඉන්නකොට අතීතයටයි අනාගතයටයි ගමන් කරන එකෙන් අපි දන්නේම නැතුව අපිට ලොකු ස්ට්‍රෙස් එකක් තමයි දැනෙන්නේ. අපිට ලොකු මානසික පීඩනයක් දැනෙනවා. අතීතයට ගිහිල්ලා අතීතයේ වෙච්ච දේවල් මතක් වෙලා ඔන්න ආයෙ අපිට දුක දැනෙන්න පටන් ගන්නවා. ඊට අනාගතයේ වෙන්න තියෙන දේවල් අනාගතය ගැන හිතනකොට ඔන්න අපිට තව ස්ට්‍රෙස් එකක් එන්න ගන්නවා. ඉතින් මෙන්න මේකට හොඳම විසඳුමක් අරගෙන තමයි මම අද ඔයාලා ඉස්සරහට ආවේ. ඉතින් සරලවම කිව්වොත් මේකට අපිට කරන්න තියෙන දේ තමයි වර්තමානය තුල ජීවත් වෙන එක. ඒත් කොහොමද අපි වර්තමානය තුල ජීවත් වෙන්නේ? වර්තමානය තුල ජීවත් වීම ගැන කතා කරනකොට සරලවම ඔයාලා කරන්න ඕනි දේ තමයි දැන් ඔයාලා මොකක් හරි වැඩක් කර ඉන්නවා කියලා හිතන්නකො මොකක් හරි වැඩක් කර ඉද්දී ඔයාට අතීතයේ වෙච්ච දෙයක් හරි අනාගතයේ වෙන්න තියෙන දෙයක් හරි මතක් වෙන්න එනවා. එතකොටම ඔයාලා කරන්න ඕනි දේ තමයි ඔයාලගේ හිතට කියන්න හරි අපි මේක මේ වැඩෙන් පස්සේ කල්පනා කරමු. අපි මේක මේ වැඩෙන් පස්සේ කල්පනා කරමු කියලා හිතට කියන්න. ඒ විදිහට හිතට කියද්දී හිත නිකන් රැවටෙනවා වගේ වෙලා හරි අපි මේ වැඩෙන් පස්සේ ඒක ගැන හිතනවනේ කියලා ඔන්න දැන් වැඩේට අවධානය දෙන්න පටන් ගන්නවා. ඒ වැඩෙන් පස්සේ ඔයා ඊට පස්සේ තව වැඩක් කරනවා. එතකොට අර දේ හිතන්න වෙන්නේ නෑ ඔයාලට. ඒක නිසා ඒක ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. එතකොට ඔයාලා ඒ වෙලේ හිත රවට්ටනවා වගේ ඔයාලා හිතට කියන්න ඕනේ. හරි මේ වැඩේ ඉවර කළා. ඒ වැඩෙන් පස්සේ අපි ඒ දේ ගැන හිතමු. මං ඒ දේ ගැන අනිවාර්යෙන් හිතනවා. අපි මේ වැඩෙන් පස්සේ හිතමු කියලා හිතට කියන්න. එහෙම කියද්දී හිතේ කහනවා. හිතේ එකට රැවටෙනවා. හැබැයි මේ වැඩෙන් පස්සේ ඔයාලා තව වැඩක් කරනවා. ඒ වැඩේ කරනකොටත් ඔයාලා එහෙම හිතන්න. මේ වැඩෙන් පස්සේ අපි ඒ දේ ගැන හිතමු. එහෙම කියලා හිතට කියන්න. එහෙම කියද්දී හිත නිකම්ම රැවටෙනවා. ඒ වගේම මේ අවධානය තියාගන්න එක ගැන කතා කරද්දී ඔයාලට මොකක් හරි වැඩකට ફોකස් එක දෙන්න නම් ඔයාලගේ ફોකස් එක හදාගන්න නම් ඔයාලට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටෙක්නික් ටිකක් තියෙනවා. ඔයාලට පුළුවන් මණ්ඩලා කියලා જાතියක් තියෙනවා. ඒතර මෙන්න මේවා ලස්සන රූප තියෙනවා. ඒතර මේවා පාට කරන එකෙන් අපේ හිත එක වැඩකට අපිට අවධානය දීලා යොමු කරන්න පුළුවන්. එතකොට අපේ හිත එක වැඩකට ફોකස් එක දෙන්න පුරුදු වෙනවා. අපි අර විදියට හිත එක තැනක තියාගෙන අර විදියට චිත්‍ර පාට කරන එකෙන්. හරි ඒ වගේම අපිට මොනවා හරි හිතෙන් එනකොට අපිට පුළුවන් සින්දුවක් අහන්න. අපේ මනස වටන සින්දු නෙමෙයි. මයින්ඩ් රිලැක්සින් සින්දුවක් අපිට අහන්න පුළුවන්. ඒ වගේ දේවල් කිරීම මගින් අපිට පුළුවන් මොකක් හරි වැඩකට ફોකස් එක දෙන්න ඒක පුරුදු වෙන්න. මොන හරි වැඩ
කරනකොට ඒ වැඩේටම අවධානය දෙන එක අපිට පුරුදු වෙන්න පුළුවන්. වගේම අර මම කිව්ව ක්‍රමය හිත රවට්ටන ක්‍රමයෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් හම්බ වෙනවා. අපි මොකක් හරි වැඩක් කර කර ඉද්දි ඒ දෙයටම අවධානය යොමු කරන්න. ඒ වගේම දැන් අපි ඔය හැමදේ ගැනම හිතන්න ගන්නේ අපි හැමදේ ගැනම හිතන්න ගන්නේ අපේ හිතයි අපි තනි වුණාම. අපි දැන් මොකක් හරි වැඩක් කර කර ඉන්නවනම් අපි කායෙක් හරි කතා කර කර ඉන්නවනම් අපිට වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නෑනේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයයි ඔයාගේ හිතයි තනි කරන්නේ නැතුව එක්ක මොකක් හරි වැඩක යෙදෙන්න. ඒ වැඩේ යෙදෙනකොට මොනවා හරි හිතෙන්න ගත්තොත් අර විදිහට හිතන්න. ඒ වගේම ඔයාට අනිත් වෙලාවල් වලදී පුළුවන් තරම් සමාජයත් එක්ක යාළුවොත් එක්ක දෙමාපියොත් එක්ක ඉන්න. අන්න එතකොට ඔයයි හිතයි විතරක් තනි වෙන්නේ නැති නිසා ඔයාට හැමදේ ගැනම හිතන එක නවතිනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ ක්‍රමවේදය භාවිතා කරලා හැමදේ ගැනම හිතන එක සහ ફોකස් එක නැති වෙන එක ඔයාලට නවත්ත ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් සහ තවත් මේ වගේ වීඩියෝ බලන්න YouTube channel එක subscribe කරලා තියන්න. ඒ වගේම මේකෙන් ඔයාලට මොකක් හරි ප්‍රයෝජනයක් හම්බුණා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ හැමදේ ගැනම ඕනාට වඩා හිතන එක ගැන. ඒකටම සම්බන්ධ දෙයක් ගැන තවත් කතා කරනවා. ඒ තමයි ඔයාලට ફોකස් එක තියාගෙන මොකක් හරි වැඩකට ફોකස් එක ඔයාලට යොදවන්න බැහැ නම් කොහොමද අපි ફોකස් එක යොදාගන්නේ? ફોකස් එක මොකක් හරි වැඩට අපි හරි විදිහට අවධානය දෙන්නේ කියලාත් අපි සාකච්ඡා කරනවා. හරි ඉස්සෙල්ලම කතා කරමු මේ හැමදේ ගැනම අපි ඕනාට වඩා හිතන එක ගැන. මේ හැමදේ ගැනම අපි ඕනාට වඩා හිතන එකත් එක්ක තමයි අපිට මොකක් හරි වැඩකට අවධානය තියාගන්න බැරි එකත් රඳා පවතින්නේ. හිතන්න ඔයා මොකක් හරි වැඩක්